ඒකයි මම කියන්නේ ඒව පොඩ්ඩක් පැත්තකට දාමු. ඇත්තටම තියෙන කාරණාව ගමු. ඇත්තටම තියෙන කාරණාව තමයි කියන්නේ ඔබ මුළු ජීවිත කාලෙම ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු කියන ඔන්න ඔය 6 ලබා ගැනීම උදෙසා කටයුතු කරනවා. එතන ඔබ නෙමෙයි කියන්නේ හිතේ හැටි. හිත කියන්නේ හිතේ ප්‍රධාන කාර්යය තමයි වෙන්නේ වේදනා සංඥා කරන එක. වේදනා සංඥා. චිත්ත සංකාර කියලා කියන්නේ වෙන්නේ වේදනා සංඥාව. වේදනා සංඥා කරන්න නම් වෙන්නේ රූපයක් උපදින්න ඕනේ. රූපයක් උපදින්නේ නැතුව වේදනා සංඥා කරන්න බෑ. එහෙනම් හිත හැමතිස්සෙම බලාපොරොත්තුෙන් ඉන්නේ මොකක් උපදින කල්ද? රූපයක් උපදිනකම්. රූපයක් ඉපදිච්ච ගමන් ඒක වේදනා සංඥා කරන්න පුළුවන්. ඕක තමයි හිතේ කාර්යය. ඔය ඉපදිච්ච දරුවගේ ඉඳලා නැත්නම් මේ කුසට ආපු දරුවගේ ඉඳලා මැරෙනකම්ම පින්වතුනි ඔන්නෝක තමයි හිතේ කාර්යය. ඔබ හිතන්න එපා කවදාවත් ඔය හිතට ඕනේ කියලා තට්ටු පහක බිල්ඩිමක් ගන්න. ඒක නෙමෙයි හිතට ඕනේ වෙන්නේ. හිතට ඕනේ වේදනා සංඥා කරන්න. හැමතිස්සෙම දැනගන්න අඳුන ගන්න. දැනගන්න අඳුන ගන්න. දැනගන්න අඳුන ගන්න. ඉතින් දැනගන්න අඳුන ගන්න නම් ඔක්කොටම කලින් මොකක් එන්න ඕනේ? රූපයක් එන්න ඕනේ. ඒක නිසා පින්වතුනි රූප හැදීම උදෙසා වෙහෙසෙනවා. ඔබ ගෙදර ඔය ලස්සන මල් පෝච්චියක් ගෙනාවේ මොකටද? දැන් ඔබ හිතනවා පින්වතුනි ඔබ හරි කලාකාමී හිතක් තියෙන. ඒක නිසා ඔබ ලස්සන මල් පෝච්චියක් ගෙනාවා කියලා. ඒක නෙමෙයි හිතට ඕනේ පින්වතුනි. හිතට ඕනේ අර මොකක් හරි දෙයක් දැනගන්න අඳුන ගන්න. ඒ දැනගන්න අඳුන ගන්න එකට පින්වතුනි එක්ක රූපයක් උපදවන්න ඕනේ, එක්ක ශබ්දයක් උපදවන්න ඕනේ. එක්ක ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් අරමුණක් මොකක් හරි උපදවන්න ඕනේ. ඒක නිසා තමයි ඔබගේ හිත හැමතිස්සෙම කම්මල වගේ තියෙන්නේ. හිතේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා පින්වතුනි වේදනා සංඥා කිරීම උදෙසා. ඒකයි කවදාකවත් පින්වතුනි හිතකට පිරිනමම් පාන්න බැරි. ඔය જાතිය හිතකට පිරිනමම් පාන්න බෑ. හේතුව මොකද්ද? හැමතිස්සෙම පින්වතුනි වේදනා සංඥා කිරීමේ අරගලේ ඉදලා ඉන්නේ. ඉතින් වේදනා සංඥා කරන්න තිබුණා පින්වතුනි දැන් මේක පේනවනම්. මේක පේනවනම් වේදනා සංඥා කරන්න තිබ්බා. මේක පේන්නේ නැහැ නේ පින්වතුනි. එහෙනම් මේක මේ ඇස් හරහා මොන හරි ක්‍රමවේදකින් ඇතුළට ගන්න ඕනේ. ඇතුලේ රූපේ හැදුනට පස්සේ අන්නේ රූපේ දැන් වේදනා සංඥා කරන්න පුළුවන්. අවනිකවල හිතන බලන්න පින්වතුනි මොනවා හරි කෑමකට පෙරේත පුංචි දරුවෙක්. ඒ කෑම හම්බුණාට පස්සේ ඒක වටේ නටන හැටි. බොහොම ආසාවෙන් පින්වතුනි ඒක කන හැටි. අන්න ඒ වගේ පින්වතුනි මේ හිතට වේදනා සංඥා කරන්න හම්බ වෙනකොට පින්වතුනි පුදුම සතුටක් තියෙනවා. මොකද වේදනා සංඥා කරනකොට තමයි පින්වතුනි හිතට පැවැත්ම කියන එක දැනෙන්න පටන් ගන්නේ. ඒකට අවිද්‍යාව තෘෂ්ණාත් එක්ක එකතු වුණාට පස්සේ පින්වතුනි මං ඉන්නවා කියන හැඟීමත් එක්ක මම මේවා කරනවා, මම රූප බලනවා, මම ශබ්ද අහනවා, මම ගන්ධ දැනගන්නවා. මෙන්න මේ මානසිකත්වයට එනවා පින්වතුනි. ඇත්තම කතාව තමයි ඔබ ওই වයසට ගිහිලා තියෙන ඔන්න ඔය ටික කරලා. ඒකයි පින්වතුනි ඔබට මේ පෙන්වන්නේ. භාග්‍යවතුන් වහන්සේලා ලෝකේ පහළ වුණේ ඔන්න ඕක පෙන්වලා දෙන්න පින්වතුනි මේ ලෝක සත්‍යයට මේ වෙන්න වෙලා තියෙන දේ පොඩ්ඩක් අවබෝධ කරන්න කියලා. ඒවට අමතරව පින්වතුනි සමාජයේ වෛවාරණ ලස්සන කතන්දර හදලා තියෙනවා පින්වතුනි. ඒ එන්නේ වට ඔබගේ ඔළුව වැටුණාට පස්සේ පින්වතුනි ඔබ දැන් මේ මම ජීවත් වෙනවා කියලා හිතාගෙන මේ හිතට වෙච්ච දේ දැන් මේ හිතාගෙන ඉන්නවා කවුරු කියලාද එයා? මම කියලා. මම හෙවත් දැන් ඔබ මම කාන්තාවක්, මම පුරුෂයෙක්, මම තාත්තා කෙනෙක්, මම මෙහෙමයි කියලා හිතාගෙන පින්වතුනි ඊට පස්සේ සාහිත්‍යයෙන් හම්බ වෙනවනේ කොටසක්. ආදරය කියලා එකක් හම්බ වෙනවා. සෙනෙහස ආදරයට වඩා හොඳයි සෙනෙහස කියන්නේ. ඒක දිනනවා අමුතු ගතිය. ඔන්න වගේ පින්වතුනි මේ වචන හම්බ වෙලා හරි ලස්සන ක්‍රමවේදයක් හැදිලා තියෙනවා. දැන් හිතක් එක ගනුදෙනු කරන්න. වචන කියලා කියන්නේ ඒවනේ. හිතක් එක ගනුදෙනු කරන්න හදාගත්ත ලස්සන කොටසක් පින්වතුනි. කවුරු හරි කියනවා මං ඔයාට ආදරේ කියලා. ඔය කියන්නේ මං ඔයාට ආදරේ නෙමෙයි වෙන්නේ. හිතක් එක්ක ඔය ගනුදෙනුව කරන්නේ. නමුත් ඒව හදාගෙන තියෙනවා පින්වතුනි අර වචන වලට පෙරලලා. ඔන්නෝම ජීවිතයක් මේ ලෝක සත්‍යය ගත කරනවා. මරණය දක්වාම ඔහොම ජීවිතයක් ගත කරලා පින්වතුනි මහා දුක්ඛන්දරාවක් විඳලා අන්තිමට මැරලා යනවා. ඊට පස්සෙත් ඕක ඉවර නෑ පින්වතුනි ඊට පස්සෙත් ආයෝක පටන් ගන්නවා වැඩක් වෙන්නේ නෑ පින්වතුනි මේකෙන් ගොඩ යන්න පුළුවන් අවස්ථාව හිමි වෙලා. මේ දේවල් අපි ඔබට කියන්නේ නෑ පින්වතුනි මේකට උත්තරයක් නැත්තම්. උත්තරයක් නැත්තම් මේව යට ගහලා තියෙන එක තමයි හොඳම දේ පින්වතුනි මොකද හේතුව නැත්තම් මිනිස්සු දුක් විඳිනවන්නේ එක.
නමුත් උත්තරයක් තියෙනවා පින්වතුනි. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ. උත්තරයක් තියෙනවා. ඒ තමයි ශ්‍රී සද්ධර්මය. ආර්ය මහා සංඝරත්නය. මේ උතුම් ත්‍රිවිධ රත්නයේ ජීවමානව තියෙනවා නම් පින්වතුනි. ඒ කියන්නේ මගපලලාභී උතුමන් වහන්සේලා වැඩ ඉන්නවා නම් මේ ධර්මයේ විස්තර විග්‍රහ කරලා දේශනා කරන්න පුළුවන්. බුද්ධ ශක්තිය ලෝකේ හොඳට විද්‍යමාන වෙනවා නම් පින්වතුනි. මේක තමයි හොඳම කාලේ ඔබට ඔය ඔතනින් ගොඩ යන්න. මෙතනින් ගොඩ යා ගන්න බැරි වුණොත් පින්වතුනි එතනින් එහාට ආයි ඕකම තමයි ජීවිතය. ඔබ මිනිස්සෙක් වෙලා ඉපදුනා නම් ඕකම තමයි ජීවිතේ. තිරිසනෙක් වෙලා ඉපදුනා නම් ඉතින් ඒ ගැන කතා කරලා වැඩක් නැහැ.